විශේෂයෙන් මේ අවස්ථාවේ සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ හැටියට ප්‍රකාශ කරන්න කැමතියි. අපි මේ ආපදා මරණ සඳහා ආපදා මරණයක් සිදු වෙලා තියෙනවා නම් ඒ මරණ සිදු වුණු සියලු මරණ අපිට කරන ලද රජයෙන් විසින් අපිට ලබා දෙන ගෙවීමක් තියෙනවා. ඒ ගෙවීමෙන් තොරව ඒ රජය ලබා දෙන ගෙවීම අපි නොගෙන මේ මරණය නිදහස් කිරීම සඳහා මේ කටයුත්ත කිරීම සඳහා අපි පෙළඹෙලා තියෙනවා. අපි අපේ සියලු මරණ පරීක්ෂකවරු ඉදිරිපත් වෙලා තියෙනවා. බහුතරය ඉදිරිපත් වෙලා තියෙනවා. බහුතරය කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මරණය ඒ ගෙවීම ලබා නොගෙන මේ කටයුත්ත සඳහා මේ මරණ පරීක්ෂණය සඳහා රජයට සහායවීම සඳහා. ඉතින් මේක රජයට මහා ලොකු වාසියක්, ඒ වගේම රජයට ලොකු මුදලක් නොවෙන්න පුළුවන්. නමුත් ඇත්තටම කියනවා නම් ඊටාම අසීරු තත්වයක් යටතේ අපේ කිලෝමීටර 20-25 පහින් ගිහිල්ලා එක ඇවිදගෙන ඒ කටයුත්ත කරලා ඒ වගේම අති දැවැන්ත බයක් ඒ වගේම විශාල ජීවිත බයක් ඇතිව මේ කරන කටයුත්තේදී මේක විශාල වශයෙන් අපගේ ඇඳුම ගැනවත් එහෙම නැත්නම් අපගේ ආදරණීය අපේ ආදරණීයන් ගැනවත් නොසිතා අපි අපේ ජීවිත පරදුවට තබලා මේ කරන සේවාව වෙනුවෙන් අපි මේ කරන කැපවීම මිලකල නොහැකි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මේ කටයුත්තේදී එතුමන්ලා ඒ දීමනාව නොගෙන මේ කටයුත්තේ නියැලීම සම්බන්ධව. කිලෝමීටර් 5-6ක් යනකම් වතුර ටිකක් බොන්න විදියක් නැතුව පිපාසෙන් මේ ඇවිදගෙන යන්න සිද්ධ වුණා පයින් කියලා. ඉතින් අපි කියන්නේ මෙච්චර මේ මිල කරන්න බැරි තරම් කැපකිරීමක් කරලා අපි යම්කිසි දීමනාවක් රජයෙන් ලැබුවා නම් අපි කියන්නේ ඒ දීමනාවත් අපිට එපා. අපේ මේ රටේ මිනිස්සු අසරණ වෙලා උන් හිටතැන් නැති වෙලා තමුන්ගේ ආදරණීයන්ගේ ජීවිත අහිමි වෙලා ඉන්න වාතාවරණයක් තුළ අපිටත් යම්කිසි මට්ටමකින් ඒගොල්ලන්ගේ මේ රට ගොඩනගන්නට නැත්නම් ඒගොල්ලන්ගේ ජීවිතය යලි සුඛිත මුදිත තත්ත්වයට පත් කරන්නට පුංචි හරි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් අපේ හදිසි මරණ පරීක්ෂකවරු වෙනුවෙන් හදිසි මරණ පරීක්ෂක සංගමයේ වෙනුවෙන් අපේ හදිසි මරණ පරීක්ෂකවරු ඒ ආපදා තත්ත්වයේ යටතේ සිද්ධ වෙච්ච මරණවල දීමනාව නොගෙන ඒක රජයට පරිත්‍යාග කරලා මේ රට යලි ගොඩනගන්නට අපිට පුළුවන් දායකත්වය අපිට පුළුවන් මට්ටමින් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා.